ඉතින් මේ ගෙදරට දැන් දවසක් විතර කරන්ට් එක නැහැ කිව්වා. ඉතින් අනිත් ගෙවල් හැම එකටම කරන්ට් තියෙනවා. මේ ගෙදරට විතරක් නැහැ කිව්වා. ඉතින් මේ ඇවිල්ලා බලද්දී මෙන්න මේ දේ තමයි වෙලා තිබ්බේ. හරි. මේ ගෙදර මේ මේන් ස්විච් එකකින් මේ තියෙන මේ ගලව මේන් ස්විච් එක දැන් අලුත් මේන් ස්විච් එක මම දැම්මා. හරි. මේක ගලව මාරු කරන්න හේතුව උනේ මේකේ එක පෝල් එකක් වැඩ කරන්නේ නැහැ. මේ පැත්ත වැඩ කරන්නේ නැතුව තිබ්බේ. අපි බලමු කොහොමද මේ චෙක් කරගන්නේ කියලා. හරි. හරි. මල්ටිමීටර් එක ගත්තා. මල්ටිමීටරේ කන්ටිනියුටර් පැත්ත දාගත්තා. ඊට පස්සේ එක ප්‍රොබ් එකක් හයි කරගන්නවා මේක මේ පැත්තට. හරි. ඊට පස්සේ අනිත් ප්‍රොබ් එක හයි කරගන්නවා මේකේ යට පැත්තට බලන්නකො. හරි. මේකේ මේ පැත්ත වැඩ කර මේ ඔන් කරලා තියෙන එක මේක වැඩ කරන්නේ නැහැ නේ. ඊට පස්සේ අනිත් පැත්ත බලන්න. ඉතින් මේ පැත්ත වැඩ කරනවා මේ පැත්ත වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ මේන් ස්විච් එක තමයි ප්‍රශ්න වෙලා තිබිලා. මේ මේන් ස්විච් එක දැන් මාරු කරා අලුත් එකක් දැම්මා. අලුත් එක ඇවිල්ලා රුපියල් 2150ක් වුණා. හරි. ඉතින් මේ මට මේ හයි කරන වීඩියෝ නම් ගන්න බැරි වුණා. මේ වැඩ කරන තනියම ඉතින් මේක මාරු කරගත්තේ වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් මේ මෙහෙම තමයි මේ මාරු කරගත්තේ.